මේ ප්‍රශ්න නම් ප්‍රශ්න දෙකක් තියෙනවා එකම ප්‍රශ්නය ඇතුළේ. ඒ නිසා මම පළවෙනි ප්‍රශ්නට උත්තරේ දීලා දෙවෙනි ප්‍රශ්නට යන්නම්. පළවෙනි එක තමයි මගේ කුලී ආදායම ලක්ෂ 18කට වඩා වැඩි නම් 25ක් අඩු කර බදු ගෙවිය හැකිද? ඔව් කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ කුලී ආදායම වාර්ෂික කුලී ආදායම ලක්ෂ 18කට වඩා වැඩි නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාට මේ 125 රිලීෆ් එක ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට 125 කැල්කියුලේට් කරගත්තට පස්සේ ඔයාට ලක්ෂ 18කට වඩා අඩු වෙනවා කියලා හිතන්නකෝ. අඩු වෙනවා නම් ඔන්න ඔයාට මොකද කරන්න පුළුවන්? ඔයාට තියෙන එකම ආදායම කුලී ආදායම විතරයි 125ක් අඩු කරාම ලක්ෂ 18කට වඩා අඩු වෙනවා. එහෙනම් ඔයාට ඔන්න ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් අඩු වුණාම ලක්ෂ 18ට වඩා අඩුයිනේ. ඒක නිසා ඔයාලට ටැක්ස් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයාගේ රිටර්න් ෆයිල් එක දාන්න ඕන. දැන් ඔයා හිතන්නකෝ ලක්ෂ 18කට වඩා වැඩි 125 අඩු කරගත්තට පස්සෙත් ලක්ෂ 18කට වඩා වැඩි නම් එහෙනම් ඔයාට ටැක්ස් එක කැල්කියුලේට් කරලා ටැක්ස් එක ගෙවන්න වෙනවා. ඒ වගේම රිටර්න් ෆයිල් එකක් දාන්න වෙනවා. හරි. මෙන්න මේ කියන කතාව අදාළ වෙන්නේ ඔබට කුලී ආදායමක් තියෙනවා නම් පමණයි. හරි. ඊළඟ දැන් අර මම කරන ප්‍රශ්න දෙකක් තුනක ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි කුලී ආදායමට අමතර ආදායමක් තියෙනවා නම් ඒත් කුලී ආදායමෙන් 125ක් අඩු කිරීමේ සහනය ගන්න පුළුවන්ද? ඔව්. ඔබට වෙනත් ආදායමක් තියෙනවා නම් තවත් කුලී ආදායම් වලට අමතරව ඔබට කුලී ආදායමට අදාළ 125 සහනය ගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ ඔබේ කුලී ආදායම ගණනය කරගෙන මෙන්න මේකෙන් 125ක් අඩු කරගන්න. ඊට පස්සේ අඩු කරගෙන එන ගාණ තමයි ඔයාගේ ටැක්ස් එක කැල්කියුලේෂන් එකේදී ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් එහෙනම් පැහැදිලි කියලා හිතනවා. ඒ වගේම දැන් මේ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කුලී ආදායම සම්බන්ධයෙන්ම කතා කරපුව වෙනම වීඩියෝ එකක් තියෙනවා. මොකද ඔබ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගොඩක් ප්‍රශ්න අහලා තිබෙච්ච නිසා. ඔබට මේ වීඩියෝ එක බලන්න ඕන නම් ඔන්න මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දානවා අනිවාර්යයෙන්ම. ඔබ බලන්න අමතක කරන්න එපා. මොකද ඒකම එක්සැම්පල් එක රෙසිඩන්ට් non residents මේ හැමෝටම කොහොමද මේ කැල්කියුලේෂන්ස් වෙන්නේ කියන සම්පූර්ණ විස්තරය මම පැහැදිලිව ඒකදී කතා කරනවා. එහෙනම් මේ වගේ ඔයාලට තව ටැක්ස් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ මේ ප්‍රශ්නේ ඔයාටත් තිබුණා නම් ඔයාගේ යාළුවන්ටත් තිබුණා නම් මේක ඔයාට ඉන්ෆර්මේටිව් මේ වීඩියෝ එක කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ටැක්ස් ප්‍රශ්න ඔයාට සරලව පැහැදිලිව දැනගන්න එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.